සන්තුෂ්ඨතාවේශ වෙනුවට චකලෝභය වඩා හොද කෑම්බීම් මැඳුම් පැළඳුම් ආදිය සොයන්නට නොගොස් ඇති දෙයකින් පහසුවෙන් ලැබිය හැකි දෙයකින් සතුටුවන ස්වභාවය සන්තුෂ්ඨිතා නමි. තමන්ට අසුවී තිබෙන දෙයින් මදකුදු වියදම් කිරීමට නොකැමති ලෝභයාගේ ඒ ලෝභය වියදම් කළ යුතු අවස්ථාව පැමිණි කලෙහි සන්තුෂ්ඨිතාවේශය ගන්නේය. එයින් වංචිත වූ කවර ලෙසකින් වුවත් වියදම් කළ යුතු අවස්ථාව ඉක්මවා ධනයම ඉතිරි කර තබා දුකසේ සැපයූ ධනයෙන් ප්‍රයෝජන නොගෙනම මිය යති. පරානුද්දයතාවේශයෙන් වර්චක ලෝභය අනුන්ට කරුණ කරන ස්වභාවය පරානුද්දයතා නමි. දුගියකු මගියකු යදියකු අවුත් කිසිවක් කිල්ලා සිටින කලි තමන්ගේ වස්තුව අඩුවීම නොයවසන තැනැත්තාගේ ඒ ලෝභය සමහර විට පරානුද්දයතාවේශයෙන් නෙළම සිටින්නේය. ඒට රැවටෙන ලෝභියා මොවුනට මෙසේ අනුන්ගෙන් ඉල්ල කෑම පුරුදුවීම මහත් නපුරක්ය. යමක් දුනහොත් එයින් උනන්දුවී මොවුහු මේ ඉල්ලීම දිගටම කරන්නාහුය. එයින් මොවුහු වඩා කාල කන්නිවන්නා. දීම නම් මොවුනට කරන අපරාධයක්ය. නොදීමම මොවුනට කරන යහපතය සිතා කිසිවක් නොදෙන්නේය. පරානුද්දයතාවේශයෙන් එන ලෝභයට රැවටී සිටින ඇතැම්මු තම දූ දරුවන්ට පවා හොඳින් ආහාර පාන නොදෙති. ආත්ම සංරක්ෂණතාවේශයෙන් වච්චක ලෝභය තමාගේ ආත්මය හෙවත් ජීවිතය ආරක්ෂ කරන ස්වභාවය ආත්ම සංරක්ෂණතා නමි ජීවිතාරක්ෂාව සඳහාවත් මුදල් වියදම් කරනු නොකැමති තැනැත්තාගේ ඒ ලෝභය ආත්ම සංරක්ෂණතාවේශයි ගන්නේය. එයින් වංචිත වූ තැනැත්තේ වැඩි මුදලට ගත යුතු ආහාර පානාදිය නොයින් තොස් දකින්නේ. අඩු මුදලට ලැබිය හැකි ආහාර පානාදීන්ගේ බොහෝ ගුණ දක්නේය. ඔහු ගුණ ලැබීමටත් රෝගවලින් වැළකී විසීමටත් හොඳ මේවාය. අඩු මුදලින් ලැබිය හැකි දෑ පමණක් ගන්නේය. වටිනා ආහාර පානාගුණය ලිප්‍රතික්ෂේප කරන්නේය. සතුට ඇතිවන දෑ දැකීමෙන්ද ඇසීමෙන්ද සිඹීමෙන්ද ආස්වාදනය කිරීමෙන්ද කයින් ස්පර්ශ කිරීමෙන්ද සතුටට හේතු වන වස්තුන් ලැබීමෙන්ද ඇතිවන්නා වූ කායික චෛතසික සුඛය පිළිබඳ වූ ලෝභය සැපවිදීමේ ලෝභයයි ඒ නිර්ලෝභත පුණ්‍යකාමතා සංවිපාකශීලතාදී වේශයන්ගෙන් වංච කරන්නේය.